මතක තියාගන්න පුතේ නින්දාව වගේම තමයි ප්‍රශංසාව තියෙනවා. සැප වගේම අනික් පැත්තේ දුක තියෙනවා. නිරතුරුවම ලාභේ නෑ නිපැතින් අලාභේ ලැබෙනවා. යස හැමදාම නෑ අයස අනික් පැත්තෙන් තියෙනවා. ජීවිතේ හුරු පුරුදු වෙන්න මේ අටලෝ දහමේ අකම්පිතව ජීවත් වෙන්න තමන්ගේ හොඳ පෞරුෂයකින් කටයුතු කරන්න. මොකද තරුණයෝ තමයි කවුද බුදුහාමුදුරුවන්ගේ ඉස්සරලම් බණ ඇහුවේ? පස්වග තවුසෝ තරුණයි. අපේ බෝධිසත්වයෝ තරුණයි. යසකුල පුත්‍රයා තරුණයි. සම්බුද්ධ ශාසනයේ පළමු රහත් 69ම කවුද? තරුණයි. එහෙනම් මොකද්ද තරුණයන්ට කරන්න බැරි? හෙට ඉඳන් උත්සාහ කරන්න. මේවා අහන්න, ධාරණය කරගන්න, ඒ විදිහට හැසිරෙන්න. හැසිරීම ප්‍රායෝගික භාවිතය තුලින් පුළුවන් අපේ ජීවිතේ